මං පොඩි කාලේ මගේ තාත්තයි අම්මයි වෙන් වෙනවා. පස්සේ මම යනවා ඉන්ටර්නෙට් සමාගම් කීපයක රස්සාවක් ඉල්ලගෙන. ඒ එක සමාගමකින්වත් මට රස්සාවක් දෙන්න කැමති වෙන්නේ නැහැ. මොකද මට ඒකට සුසුකම් නැහැ කියලා උන් කියනවා. මං අන්න එදා තීරණය කරනවා මගෙම කියලා බිස්නස් එකක් කරන්න. මම ව්‍යාපාර දෙකක් ආරම්භ කරනවා. ටෙස්ලා සහ SpaceX සමාගම්. ඒ සමාගම් මං දියුණු කරනවා. සතියට දවස් 7ක් පැය 22 ගානේ අකණ්ඩව වැඩ කරනවා. නිදාගන්න පැය දෙක තීන්ත කඩේක නිදාගන්න. 2008 වෙද්දි ව්‍යාපාර වැටෙනවා. මගේ ව්‍යාපාර බංකොලොත් වෙනවා. ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියන්නේ හරියට පොඩි කාලේ ඉඳන් ළමේ කණ්ඩ බොණ්ඩ දීලා ඇති දැඩි කරනවා වගේ වැඩක්. මං හදපු ළමයි දෙන්නගේ එක ළමයෙකුට මැරෙන්න දෙන්න මට හැකියාවක් නැහැ. මං ඒ වෙලාවේ තීරණය කරනවා කමන්නේ මේ සමාගම් දෙකම එකට අරගෙන නැගිටිනවා කියලා. එයාගේ වචන වලින් කියනවා දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න. මට පුළුවන් වුණා සමාගම් දෙක නැවත පාරක් දියුණු කරන්නයි කියලා. ඔහු දුරකථනයක් නිර්මාණය කරන අනාගතේ චාර්ජ් කරන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඔහු ඍතුවිය වටේ එක පැයක් තුල ගමන් කළ හැකි යානාවක් නිර්මාණය කරනවා. ඔහු කියනවා නිවාඩු දවස් ඔබට පාඩු ඇති කරයි කියලා.